කජු කමුද කජු කජු මේ තියෙන්නේ මේ ඩිස්නි සිලෝන් කජු මාළුව. මේ තියෙන්නේ මේ අර ගමේ තියෙන්නේ මේ කිරි කජු රසට. අර කාලා තියෙන අමු කජු වේලා රසට. අන්න ඒ රසට හදලා තියෙන කජු මාළුව තමයි මේ තියෙන්නේ. මේක උයලමයි තියෙන්නේ. easy open lid එකත් එක්ක තියෙන හින්දා කෙලින්ම ලේසියෙන් ඕපන් කරගන්න පුළුවන්. අපි දාලා බලමු DC එක කොහොමද කියලා නේද? සෑහෙන කජු ප්‍රමාණයක් තියෙනවා ඒකේ නේද? මේ ඩිස්නි සිලෝන් කජු කරිය ඔතෙන්ටික් ශ්‍රී ලංකන් ක්ලේ පොට් කරි කියලා ගහලාමයි තියෙන්නේ. මේ කජු කරිය විතරක් නෙමෙයි ඩිස්නි සිලෝන් කෑමාර්ග ඔක්කොම උයන්නේ මැටි හට්ටි වල දරලිපේ. අර ගමේ ඉස්සර උයපු විදිහටම තමයි ඒ රසටම තමයි උයන්නේ. මේ කජු කරිය එක ගත්තාම ඔයගලන්ට පේනවා ඇති මේ දීසිය පිරෙන්න එකක් තියෙනවා. මම හිතන්නේ මේක මේ 4-5 දිනකට වුණත් ඇති වෙයි. මේ කන්න නේද? ඔව් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. කජුම තමයි තියෙන්නේ ග්‍රීන් පීස් සහ කජු තියෙන්නේ මේකේ ග්‍රීන් පීස් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා කජු ගොඩක් තියෙනවා. මේ අපි බලමු චුට්ටක් නිකන් කාලා කජු කොහොමද කියලා. කජු ඉන්දියාප්පයි නේ කජු ඉන්දියාප්පයි කම්ම. බලමු මේ කජුත් එක්ක ඉන්දියාප්ප හරිම රසයි. ඔයාලට පේන ඇති මේ කජු හරිම සොෆ්ට්. කිරි කජු වගේ හරිම සොෆ්ට්. අපි අර වේලපු කජු සාමාන්‍යයෙන් ගෙදර කුයපුවාම ටිකක් හයි අයිනේ එක. මේක එහෙම නෑ හරිම සොෆ්ට්. මේ හරිම රසට තියෙනවා කජු. අර ගෙදර මැටි මට්ටි වල දරලිපේ වපු රස එහෙම තියෙනවා. ඉතින් ඔයගලන්ටත් ගන්න පුළුවන් business.lk අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඕඩර් එකක් දාන්න. තවම අපේ කජු කරි එක UK වල ඕස්ට්‍රේලියා වල නැහැ. හැබැයි ඔයගලන්ට අනිත් කෑම වර්ගයේ රටවල ගන්න පුළුවන්. කජු කරි එකත් ළඟදිම ඔයගලන් ඉන්න රටවලටත් එයි. ඉතින් දැනට business.lk අපේ සයිට් එකට ඇවිල්ලා ඕඩර් එකක් දාන්න ගෙදරටම එවනවා.